මැණික් යන ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. මැණික් නිර්මාණයෙන් පිටුපස ඇති විද්‍යාත්මක පදනම සහ ශ්‍රී ලංකාවේ මැණික් නිසා ලැබී ඇති සුවිශේෂී වටිනාකම් පිළිබඳ පහතින් විස්තර කර ඇත. මැණික් වල උපත සිදුවන විද්‍යාත්මක ක්‍රමය. මැණික් නිර්මාණය වීම ප්‍රධාන වශයෙන් භූවිෂමතා ක්‍රියාවලින් තුනක් කරා සිදුවේ. ආග්නේය ක්‍රියාවලිය, පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික රස්නය සහිත මැග්මා සිසිල් වන විට විවිධ khනිජ ස්ෆටිකීකරණය වේ. උදාහරණයක් ලෙස දියමන්ති වැනි මැණික් නිර්මාණය වන්නේ අධික පීඩනය හා තාපය යටතේ පෘථිවි අභ්‍යන්තරයේ. විපරීත ක්‍රියාවලිය, පවතින අධික උෂ්ණත්වය සහ පීඩනයට ලක්වීමෙන් ඒවායේ රසායනික ව්‍යුහය වෙනස් වී මැණික් හටගනී. ශ්‍රී ලංකාවේ බහුලවම හමුවන නිල් මැණික් සහ රතු මැණික් බොහෝ දුරට මෙලෙස නිර්මාණය වූ ඒවා වේ. අවසාදිත ක්‍රියාවලිය, පාෂාණ කාදනය වී ගංගා ඔස්සේ ගසාගෙන විත් නිම්නවල තැන්පත් වීම මෙහිදී සිදුවේ. ශ්‍රී ලංකාවේ මැණික් බහුලවම හමුවන්නේ මෙලෙස තැන්පත් වූ මැණික් ඉල්ලම් වලිනි. ලංකාවේ මැණික් වල ඇති වටිනාකම. ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ රත්නදීපය යන නමිනි. ලංකාවේ මැණික් වල ඇති සුවිශේෂී වටිනාකම් කීපයක් මෙසේය. විවිධත්වය. ලොව හමුවන මැණික් වර්ග 200ක් පමණ 75කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ හමුවේ. ගුණාත්මක භාවය. ලෝක ප්‍රසිද්ධ සිලෝන් ශැපය හෙවත් ලංකාවේ නිල් මැණික් සහ ඇති පැහැදිලි බව සහ වර්ණ නිසා ඉහළම ඉල්ලුමක් දරයි. ඓතිහාසික වටිනාකම. බ්‍රිතාන්‍ය රාජකීය ඔටුන්න සැරසීමට මෙන්ම ලෝ විශාලතම නිල් මැණික් බොහොමයක් ශ්‍රී ලංකාවෙන් ලබාගත් ඒවා වේ. ආර්ථික වටිනාකම. රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම අපනයන භාණ්ඩයක් ලෙස මැණික් සුවිශේෂී වේ. රත්නපුර මැණික් සහ ලංකාවේ අගය. රත්නපුරයේ හෙවත් මැණික් පුරවරය ලංකාවේ මැණික් කර්මාන්තයේ හදවතයි. ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය. රත්නපුරය යනු මැණික් හමුවන ප්‍රදේශයක් පමණක් නොව මැණික් කැපීම, උපදැමීම සහ වෙළඳාම සිදුවන ප්‍රධාන මධ්‍යස්ථානයකි. සංචාරක ආකර්ෂණය. මැණික් ආකර නැරඹීමට විදේශිකයන් රත්නපුරයට පැමිණීම හරහා සංචාර කර්මාන්තයට විශාල අගයක් එකතු වේ. ජාතික උරුමය. මැණික් ගැරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය සහ ඒ හා බැඳුණු සංස්කෘතික රත්නපුරයේ කේන්ද්‍ර කරගෙන පවතී. සටහන. මැණික් යනු පුනර්ජනනය නොවන සම්පතක් බැවින් මැණික් ආකර කැණීමේදී පරිසර ආරක්ෂණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම රටේ අනාගතය අගය රැක ගැනීමට ඉතාමත් වැදගත් වේ.